අපි නම් කිරිබත් කන්න යන්නේ මේ අද අපිට උදේට කන්න තියෙන කිරිබත්. අපි අද කිරිබත් කන්න යන්නේ අපේ ගෙදර හැදුවේ නම් කිරිබත් විතරයි. අද අපි කන්න යන්නේ මේ ඇඹුල් තියලුයි පොලොස් ඇඹුලයි ඇඹුල් තියලුයි දෙකත් එක්ක තමයි අපි කිරිබත් කන්න යන්නේ. මේ ඩිස්නස් සිලොන් පොලොස් ඇඹුල මේ ඩිස්නස් සිලොන් මාළු ඇඹුල් තියල් කෑන්න එකදී අපි මේ දෙකත් එක්ක තමයි අද කිරිබත් කන්න යන්නේ. අපි බලමු මේ කිසි කරදරයක් නැතුව ලේසියෙන් අපිට ගන්න පුළුවන් මේවා අවුයලා කෑන් කරලාමයි තියෙන්නේ. මේ වස විස මුකුත් දාන්නේ නැතුව ගමේ විදියට මැටි හට්ටිය දරලිපේ උයලා නවීන යන්ත්‍රානුසාරයෙන් අලුත් තාක්ෂණයෙන් මේවා කල් තියා ගන්න පුළුවන් විදියට කෑන් කරලා තමයි එන්නේ. ඉතින් ඒක නිසා ලංකාව විතරක් නෙමෙයි ලංකාවෙන් පිට වුණත් ඔයගොල්ලන් කාට වුණත් මේක ගෙදර ගෙනල්ලා තියා ගන්න පුළුවන්. පොලොස් ඇඹුල් අවුරුදු 2ක් තියා ගන්න පුළුවන් නරක වෙන්නේ නැතුව ෆ්‍රිජ් එකේ දාන්න නැතුව. ඇඹුල් තියල් අවුරුද්දක් තියා ගන්න පුළුවන් ඒ විදිහට නරක වෙන්නේ නැතුව. ඉතින් ඔයාලට ලෝකේ කොහේ හිටියත් මේක ගෙනල්ලා ඉවරලා හරිම ලේසියෙන් අපි මේ දැන් කනවා වගේ අපිට කිරිබත් එක්ක බත් එක්ක රොටි එක්ක ඕන දෙයක් එක්ක ලංකාවේ රහට අපේ ගමේ රහට කෑම ටිකක් කන්න පුළුවන්. ඉතින් අපි අද බලමු මේ පොලොස් ඇඹුලුයි ඇඹුල් තියලුයි එක කිරිබත් වල රස කොහොමද කියලා. බලමු ඇඹුල් තියල් එකත් අපි කඩලා දාගෙන නේද. ප්‍රමාණය ගත්තම දැන් පොලොස් ඇඹුල් එකයි ඇඹුල් තියල් එකයි දෙකම ගත්තම අපි කීපද අපි දෙන්නත් නම් මේක ගොඩක් වැඩි. මේ සාමාන්‍යයෙන් 5-6 දෙනෙකුට මේ කන්න ප්‍රමාණය මේක 200ක් පිරෙන්න මේ දෙකේම ප්‍රමාණය තියෙනවා. ඉතින් එතකොට මේ ටික කීප දෙනෙක් ඉන්න තැනක වුණත් අපිට මේ එක කෑන් එකක් ගත්තම හොඳටම ඇති ප්‍රමාණය. ඉතින් අපි කිරිබත් කමු නේද බෙදාගෙන. මේ ගන්න වාරණ අපි රහ බලමු. බලමු පොලොස් කෑල්ලක් එක්ක හොඳටම රසට තියෙනවා. අපි හැම වෙලාවෙම මේ පොලොස් ඇඹුල් කිරිකොස් මේ හැම එකම හදනකොට කිසිම මේ කෘතිම රසකාරක වර්ණකාරක කල්තබා ගැනීම ද්‍රව්‍ය මේ කිසි දෙයක් දාන්නේ නැහැ. අපි මේ සාමාන්‍ය අපි ගමේ උයන්න පාවිච්චි කරන ලංකාවේ කුළු බඩු තමයි පාවිච්චි කරන්නේ. මේ එකත් එක්ක අර මැටි හට්ටියේ හිමීට උයන නිසා හරිම රසක් තියෙනවා. සහාර අපි මේ කෑන් ක්‍රීමේ ප්‍රොසෙස් එකේදී මේක තවදුරටත් ඉදෙන නිසා පොලොස්සේම ගොඩක් හොඳට සොෆ්ට් වෙලා මේ කෑලි අපිට රාතට හොඳට මේල්ට් වෙන හොඳ සොෆ්ට්නස් එකක් එක්ක අපිට අර අපේ ගමේ ඉස්සර අපි කාපු පොලොස් ඇඹුල් වල රසය ඒ විදිහටම මේ අපිට දැනෙනවා. මේ ඇඹුල් තියල් කෑල්ලකුත් අරන් බලමු නේ කොහොමද කියලා. ඇඹුල් තියලුත් මේ සම්පූර්ණ මේ කෑන් එකේම තියෙන්නේ මාළු තමයි. ඒ කියන්නේ මේකේ මේ සම්පූර්ණ පිරලම තියෙන්නේ මාළු තමයි. ඒකින්ද ලොකු මාළු ප්‍රමාණයක් මේ කෑන් එක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ ඇඹුල් තියල් කෑන් එක සාමාන්‍යයෙන් ග්‍රෑම් 350ක් විතර තමයි බර තියෙන්නේ. මාළු මොකද ඒකේ ග්‍රේවිස් මොකුත් එන්නේ නැති නිසා ඒ ග්‍රෑම් 350ම මාළු තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා අර කීප දෙනෙක්ට මේ මාළු කෑලි 7-8කටත් වැඩි මම හිතන්නේ මාළු කෑලි 10ක් විතර මේක ඇතුලේ තියෙනවා. ඇඹුල් තියලු අර මාතර අපි කන්න ආස දකුණේ ඇඹුල් තියල් රස ඒ විදිහටම තියෙනවා. ඉතින් ඕගොල්ලනුත් අරගෙන කාලා බලන්න. මෙන්න මේ disney.lk අපේ ලංකා වෙබ්සයිට් එක, disney.co.uk අපේ UK වෙබ්සයිට් එක, ඒ වගේම ceylonshop.co.uk අපේ UK පාර්ට්නර් ඉන්නවා. ඉතින් මේ කොයි වෙබ්සයිට් එකකින් ආවත් ඔයගලන්ට ඔන්ලයින් පර්චේස් කරන්න පුළුවන්. විශේෂයෙන් UK ගත්තොත් අපේ දැන් තියෙනවා ෆැමිලි පැක්ස්. එතකොට ඒ ෆැමිලි පැක්ස් ගත්තොත් ෆ්‍රී ඩිලිවරි කරන්නේ UK ඇතුළේ. ගොඩක් දේවල් තියෙනවා සයිට් එකට අවිල්ලා බලන්න. නැත්නම් අපේ අංකල්ට අපිට WhatsApp message එකක් දාන්න විස්තර අපි ඔක්කොම දෙන්න. I think ලෝකේ කොහේ හිටියත් ගමේ රහට කන්න නම් ඩිස්නි සිලොන් තමයි.